ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් මෙන්න මේ වොයිස් එක පොඩ්ඩක් අහලා ඉමුද? හයි කොහොමද ඉතින්? ඔයාලට හිතාගන්නවත් පුළුවන්ද මේ කතා කරන්න වොයිස් එක AI එකක් කියලා? ඉතින් ඔයාලටත් මේක නොමිලේම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ වැදගත්කම තමයි සිංහල වගේම ඉංග්‍රීසි භාෂාවත් අපිට හරි විදියට වොයිස් ඕ කරන්න පුළුවන්. දැක්කනේ මෙන්න මේ වොයිස් එකත් මම ජෙනරේට් කරේ AI tool එකක් කරහා. ඉතින් ලංකාවේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපේ සිංහල භාෂාව අපිට වොයිස් ඕවර් කරගන්න AI tool එකක් හරියට නැති එක. ඉතින් අද මේ ගෙනල්ලා තියෙන AI tool එකෙන් ඔයාට පුළුවන් සාර්ථකව ඔයාගේ ස්ක්‍රිප්ට් එකක් වොයිස් ඕවර් කරගන්න සිංහල භාෂාවෙන්. ඉතින් මේක සිංහල භාෂාවෙන් විතරක් නෙමෙයි ඔයාට ඉංග්‍රීසි භාෂාවෙනුත් ලස්සනට ඔයාගේ මේ වොයිස් ඕවර් එක කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම අද ගෙනල්ලා තියෙන මේ AI tool එක ඔයාට ගොඩක්ම වැදගත් වෙන්නේ මේක 100%ක්ම ෆ්‍රී යූස් කරන්න පුළුවන් හින්දා. දැන් ඔයා ෆොරින් ඔඩියන්ස් එකකට ටාගට් කරලා YouTube වීඩියෝස් කරනවා නම් සහ ලංකාවේ ඔඩියන්ස් එකට ටාගට් කරලා YouTube වීඩියෝස් කරනවා නම් ඔයාට වොයිස් ඕවර් කරගන්න කෙනෙක් නැත්නම් ඔයාට පේමන්ට් එකක් කරන්න වෙනවා. එහෙම නැත්නම් ඔයා AI tool එකක් යූස් කරනවා නම් ඔයාට ඒකටත් පේමන්ට් එකක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අද ගෙනල්ලා තියෙන මෙන්න මේ AI tool එක නිසා ඔන්න ඔය කියන ප්‍රශ්න කිසිම දෙයක් ඔයාට අද ඉඳලා වළංගු වෙන්නේ නැහැ. මොකද මේක 100%ක් ෆ්‍රී අපිට යූස් කරන්න පුළුවන් AI tool එකක්. ඉතින් මේ AI tool එක අපේ content creators ලට ගොඩක්ම වැදගත් වෙන්නේ සිංහල generate කරන්න පුළුවන් වීම. මොකද අපිට මෙච්චර කල් ආපු AI tools වල අපිට සිංහල language එක වෙනම generate කරන්න option එකක් තිබුණේ නැහැ. ඒක අපිට generate වුණත් හරියටම accurate විදියට generate වුණේ නැහැ. ඉතින් මම අද ඔයාලට introduction එකේ පෙන්නපු voice over එක විදිහට most accurate එකක් තියෙන මෙන්න මේ AI tool එක අපිට ගොඩක් වැදගත් වෙනවා අපේ content create කරද්දී. ඉතින් මේ AI tool එක use කරන්නේ මෙන්න මෙහෙමයි. අපි ගිහලා Google එකේ search කරන්න ඕනේ TeachGen AI කියලා. මෙන්න මේ විදිහට search කරාට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ website එකක් උඩින්ම. ඉතින් මෙන්න මේ website එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ interface එක ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ options තුනක් තියෙනවා. මෙතනදී අපිට text to speech කියන option එකට තමයි යන්න ඕනේ. ඉතින් මම ඔයාලට මෙතන පොඩි explain එකක් දෙන්නම් මෙතන තියෙන අනිත් option දෙක ගැන. ඉතින් මෙතන දෙවෙනි option එකෙන් අපිට පුළුවන් image එකක් generate කරගන්න. මෙතන තුන්වෙනි option එක නම් තාම මෙයාලගේ introduce වෙලා නැහැ. ඒක coming soon කියලා තමයි වැටෙන්නේ. ඉතින් මේ AI tool එක ටිකක් අලුත් AI tool එකක්. ඉතින් මේක ඉක්මනටම upgrade වෙද්දී අපිට හොඳ performance එකක් මේ AI tool එක හරහා බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි යමු අපේ main point එකට text to speech කියන එකට. ඉතින් මේ විදිහට text to speech කියන එක ඇතුළට ආවට පස්සේ ඔයාලට මෙන්න මෙතනදී මෙන්න මෙතනට ඔයාගේ text එක දාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට voice over කරගන්න අවශ්‍ය text එක මෙන්න මෙතනට place කරගන්න පුළුවන්. මෙතනට place කරගෙන ඔයාට මෙන්න මෙතන option එකක් තියෙනවා. මේක professional තමයි තියන්න පුළුවන්. මේ option එක ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන දෙවෙනියට තියෙන option එක තියෙනවා. මෙන්න මේ option එකෙන් ඔයාට මේකේ language එක select කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ඕනේ සිංහල language එකෙන් voice over එකක් නම් සිංහල කියන එක දාන්න. English වලින් ඔයාට voice over එක අවශ්‍යයි නම් ඔයාගේ English කියන එක මෙතනදී ලබා දෙන්න. ඉතින් මම මෙතනදී සිංහල කියලා ලබා දෙනවා. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන තියෙන තුන්වෙනි option එකට යන්න පුළුවන්. මේ තුන්වෙනි option එකෙන් අපිට කියන්නේ voice වර්ග. ඒ කියන්නේ කතා කරන මිනිස්සු වර්ග, ඒ කියන්නේ කටහඬවල් වර්ග. අන්න ඒ option එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයාට කැමති කටහඬ වර්ගයක් select කරලා ඔයාට දෙන්න පුළුවන්. දීලා ඉවරලා ඔයාට තියෙන මෙන්න මෙතන තියෙන generate කියන එක click කරන්න. ඉතින් මේක click කරාට පස්සේ පොඩි time එකක් අරගෙන ඔයාට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ටිකක් එනවා. මෙන්න මෙතනදී ඔයා play කරලා බලන්න. මම play කරලා පෙන්නන්නම් ඔයාලට මෙන්න මේ වගේ එකක්. හයි කොහොමද ඉතින්? ඔයාලට හිතාගන්නවත් පුළුවන්ද මේ කතා කරන්න voice එක AI එකක් කියලා? ඉතින් ඔයාලටත් මේක නොමිලේම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ වැදගත්කම තමයි සිංහල වගේම ඉංග්‍රීසි භාෂාවත් අපිට හරි විදියට voice over කරන්න පුළුවන්. මෙතන මේ variations කියලා කියන්නේ මෙන්න මේ පල්ලෙහාට යනකොට ඔයාලට පේනවා variations කියලා කියන. ඒ කියන්නේ මේ voice එකට අදාළව එයා කතා කරන විලාස කීපයක්. අන්න ඒ විදිහට තමයි මේ variations කියලා කියන්නේ. ඉතින් ඔයාලට ඒ විදිහට මේ voice එක ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන මේ download option එක click කරපු ගමන් අපේ automatically මේ අපේ අදාළ voice එක download වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ TeachGen AI එකේ text to speech විදිහට අපි වැඩ ටික කරගන්න ඕන. ඉතින් මං හිතනවා අද ඉඳලා ඔයාලට මේ AI එක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මේ AI එක use කරලා ගොඩක් හොඳ content create කරගන්න ඔයාලට ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වගේ වැදගත් වීඩියෝ මේ වගේ YouTube සම්බන්ධ වීඩියෝ තමයි මම මේ YouTube channel එකේදී අරගෙන ඉන්නේ ඔයාලට. ඉතින් මේ වගේ
වැදගත් වීඩියෝ වලට දිනපතාම නරඹන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට තමයි මම ඉක්මනටම වීඩියෝ එකක් ගෙනාපු ගමන් ඔයාලට ඒක නරඹන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ තවත් අලුත් වැදගත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.